මේ ගාන දීලා තියෙන සංඛ්‍යානීය කොටසෙන් වටප්‍රස්ථාර ගණක් පත්මිනී මහත්මිය තම ගෙවතුවකව සඳහා විවිධ එළවලු පැල වර්ග තෝරාගත් ආකාරය දී ඇති වටප්‍රස්ථාරයේ දැක්වේ තක්කාලි පැල ගන්න බටු පැල ගන්නට සමානයි කියලාත් කියනවා. තක්කාලි පැල ගන්න නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණයේ විශාලත්වය සොයන්න කියලා කියන්නේ. අපි එහෙනම් මෙහෙම දාගමු x කියලා දාගමු බටු පැල ගන්න නිරූපණය කරන කෝණය. ඒ වගේම තක්කාලි පැල ගන්නත් ඒ කෝණයම තමයි කියනවා. ඒ නිසා ඒකට x දාගමු. x දැම්මොත් අපිට ලියන්න පුළුවන් මේ කෝණ සියල්ලගෙම එකතුව 360යි කියලා. 2x තන 90 30 සමානයි 360යි. 2x කියන්නේ 240යි කියලා ගන්න පුළුවන් අපිට. මේක සුළු කරාට පස්සේ 2x 240 නම් x කියන්නේ 120යි. එහෙනම් බටු පැල ගන්න නිරූපණය කරන එහෙම නැත්නම් තක්කාලි පැල ගන්න නිරූපණය කරන කෝණ දෙකම 120 ගන්න ඉන්නේ. දෙවෙනි කොටස. ගෙවත් ඇති මිරිස් පැල ගාන 15ක් කියනවා. මිරිස් පැල කෝණය දීලා තියෙන අංශක 30යිනේ. අංශක 30ක් කියන්නේ එතකොට 15යි. අංශක 30 15ක් නම් දෙකෙන් බෙදිලානේ ඔක තියෙන්නේ නේ. අනිකවත් එහෙම තමයි. එතකොට බටු පැල නිරූපණය කරන කෝණය 120යි. එහෙනම් බටු පැල ගාන 60යි. පත්මිනී මහත්මිය මේ වටප්‍රස්ථාරයේ නිරූපණය කරලා තියෙන මුළු එළවලු පැල ගාන එයා වගා කරලා තියෙන මුළු එළවලු පැල ගාන තමයි අහලා තියෙන්නේ. ඒක හොයන්නේ කොහොමද? මුළු කෝණය 360යි. එහෙනම් 360ක් කියන්නේ කීයක්ද බලන්න. ඒකත් දෙකෙන් බෙදලා බලමු. එතකොට 180යි මුළු පැල ගාන 180යි. ඊළඟට කියනවා ගෙවතුවගාව ආරම්භ කර මාසයකට පමණ පසු පලිබෝධ උවදුරකින් බණ්ඩක්කා පැල 30ක් විනාශ වුණා කියලා වෙනස් වූ දත්ත සලකා ඇඳ ඇති වටප්‍රස්ථාරයක තක්කාලි පැල ගන්න නිරූපණය කරන කේන්ද්‍ර ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණයේ විශාලත්වය සොයන්න කියලා කියන්නේ. හරි. මුළු පැල ගාන දැනට තිබ්බේ 180යිනේ. හැබැයි තක්කාලි පැල එතන 60ක් තිබ්බා. මුළු පැල ගාන 150ක් වෙනවා. හේතුව තමයි 180න් 30ක් අඩු වෙනවා. අඩු වෙන්නේ බණ්ඩක්කා පැල. හරි. මුළු පැල ගානත් එතකොට අඩු වෙනවා තමයි. ඒ නිසා ඒ පැල ගාන 150 කරනවා. හැබැයි තක්කාලි පැල ගාන වෙනස් වෙන්නේ නැහැ. එතකොට තක්කාලි පැල ගාන භාගයක් ලෙස ලිව්වොත් 150න් 60යිනේ. 150න් 60 අපි 100න් ගුණ කරමු. සාධක කැපුවොත් අපිට උත්තරේ ගන්න පුළුවන් 140යි කියලා. 140යි මේකේ උත්තරේ.